උනුත් එකයි මුනුත් එකයි. එහෙමනේ අපි කාලයක් කිව්වේ. හැබැයි දැන් බලාගෙන ගියාම ඔක්කොමලා එකයි වගේ තමයි. කලින් කිව්වා 225ම එපා කිව්වා, කැබිනට් එක එපා කිව්වා, 1000ක් ಜಾති අපි කිව්වා. ඇයි එහෙම අපි කිව්වේ? කරන තරමක් කරේ බොරු, කරපු හරියක් කරේ වංචා, කයිවාරු ගැහුවා විතරයි මොනවත් වැඩක් කරේ නෑ. එක එක අර චෝදනා කර කර හිටියා විතරයි වැරද්දක් හෙව්වේ නෑ. තමන්ගේ උන්ට ෆේවරේෂන් කරා විතරයි සුදුස්සට සුදුසු තැන දුන්නේ නෑ කිව්වා. සහෝදරයන්ට සලකනවා විතරයි අනිත් උන්ට තැනක් නෑ කිව්වා. පෞල් ගස් හදාගෙන ඉන්නවා කියලා කිව්වා. පලිගැනීම් තමයි කරන්නේ, තමන්ගේ උන්ට සලකනවා අනිත් උන්ගෙන් පලිගන්නවා කිව්වා. බලය උදෙසා ද්වේෂය පතුරවනවා කිව්වා. දඬුවම් හරියට දෙන්නේ නැහැ කිව්වා. නීතියේ ආධිපත්‍යය හරියට වෙන්නේ නැහැ කිව්වා. පරීක්ෂණයක් හරියට වෙන්නේ නැහැ කිව්වා. තමන්ගේ උන්ට පරීක්ෂණ කරන්නේ නැහැ කිව්වා. තමන්ගේ උන්ට විතරක් සාධාරණ පක්ෂපාතී වෙලා නීතිය සමානත්වේ නැහැ කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදේ නැහැ කිව්වා. වැරදි කරාට වැරදි බාර ගන්න කවුරුත් නැහැ කිව්වා. වගවීමක් නැහැ කිව්වා. එහෙම දහසක් ಜಾති අපි කිව්වනේ උනුත් එකයි මුනුත් එකයි කියන්න. බලාගෙන ගියාම හිතෙන්නේ නැද්ද දැන් වෙන්නේ ඒ ටිකමයි වෙන මොඩල් එකකින් කියලා. පෞල් ගහක් ගැන අපි කතා කරා කලින් ඒ වෙනුවට දැන් තියෙනවා පක්ෂ ගහක්. එක්කුසේ උපන් සහෝදර සමාගමක් ගැන කිව්වා දැන් තියෙනවා පක්ෂයේ සහෝදර සමාගමක්. පාක්ෂිකයන්ට ෆේවරේෂන්ස් තියෙනවා කිව්වා දැන් තියෙන්නේ වෙන පක්ෂයක පාක්ෂිකයන්ට ෆේවරේෂන් එකක්. පත්වීම් කරන්න කලින් පාක්ෂිකයන්ට නෑදෑයන්ට විතරයි කිව්වා දැන් පත්වීම් ලබා දෙන්නේ පාක්ෂිකයන්ට සහෝදරයන්ට සහ පක්ෂවල වේදිකාවල කතා කරපු අයට විතරයි. නීතිය නවනවා කිව්වා දැනුත් ඕන තරම් නීතිය නවනවා. බලය උදෙසා ඕනම බලු වැඩක් කරන්න කලින් දේශපාලඥයොත් වැඩ කරා දැනුත් බලය උදෙසා ඕන බලු වැඩක් කරනවා. කලින් අය බලය උදෙසා ජාතිවාදය වැපුරුවා දැනුත් බලය උදෙසා ජාතිවාදය පාවිච්චි කරනවා. කලින් ඕන තරම් ලිංගික අල්ලස් චෝදනා එල්ල වෙච්ච දේශපාලඥයෝ හිටියා දැනුත් ඒ ටිකම හැම වෙනවා. වන්දි බට්ටයා මඩ ගහන එක එදත් උනා අදත් වෙනවා. චරිත ඝාතන නිරපරාධෙත් ඇත්තටමත් හෝ බොරුවටත් චරිත ඝාතන වලින් තමයි දේශපාලන කරේ දැනුත් චරිත ඝාතන වලින් තමයි දේශපාලනය කරන්නේ. කලින් හොරකම් කළා තමන්ගේ සාක්කු වලට දාගත්තා දැන් හොරකම් කළා පක්ෂ අරමුදලට දාගන්නවා. එහෙම බැලුවොත් මේ පරණ දේම නේද සිද්ධ වෙන්නේ ආයිත්. මේක ඇත්තටම දේශපාලන ප්‍රශ්නයක්මද එහෙම නැත්නම් සංස්කෘතික සහ සමාජීය ප්‍රශ්නයක්ද? අපි මේක විග්‍රහ කරගත්තොත් ලංකාවේ කොහොමත් සමාජීය සහ සංස්කෘතික අර්බුදයක් තියෙනවා. ලංකාවේ සමාජය පිරිහීමට ලක් වෙලා තමයි තියෙන්නේ. ඒ පිරිහීම ගමෙත් දක්නට ලැබෙනවා. ආයතනයකත් දක්නට ලැබෙනවා. පන්සලකත් ආගමික සංස්ථාවලත් දක්නට ලැබෙනවා. රාජ්‍ය ආයතන වෙනම පෞද්ගලික ආයතනත් පිරිහීමට ලක් වෙලා තියෙන්නේ. ඒක මේ සමාජයේ පිරිහීමේම එක් පැතිකඩක් තමයි. ආයතනයක් ගත්තොත්, පාසලක් ගත්තොත්, පන්සලක් ගත්තොත් ඒක ව්‍යුහයනොත් 80%ක් විතර පිරිහීමක් තමයි තියෙන්නේ. දූෂණය, වංචාව, අක්‍රමිකතාව තමයි තියෙන්නේ. එතකොට පාර්ලිමේන්තුවේ නිතැතින්ම ඉන්නේ මේ සමාජයේ පැතිකඩක්ම තමයි. කැබිනට් මණ්ඩලයේ ඉන්නෙත් මේ සමාජයේ පැතිකඩක්ම තමයි. ගමක, ආයතනයක, පන්සලක, පාසලක, පවුලක තියෙන හැම මජර, හැම නරක, හැම දුෂ්ට ක්‍රියාවක්ම මේ පාර්ලිමේන්තුවේ පුද්ගලයන්ගෙත් මේ කැබිනට් මණ්ඩලයේ පුද්ගලයන්ගෙත් එලෙසම තිබිය යුතුයි. ඒ නිසා මේ දේශපාලන අර්ථයෙන් මේක අරන් දේශපාලඥයා පමණක් මේක විසඳගන්න උත්සාහ කරන එකද නිවැරදි? සමාජයක් විදිහට මේ සමාජය නිවැරදි වුණොත් ඉබේම මේ සමාජයේ පැතිකඩක් විදිහට හැම ආයතනයෙන් වගේම දේශපාලඥයාත් පාර්ලිමේන්තුවත් කැබිනට් මණ්ඩලයක් නිවැරදි වෙයි නේද?